වැස්ස වෙලාවට නියම රෙසිපි එකක් තමයි මේක. උණු උණු වඩේක ඉඟුරු ප්ලේන් ටිකක් පොද්දි දැනෙන සනීපේ. දැන් මේ කඩල පරිප්පු ටික පැය 8ක් විතර පෙඟෙන්න තියලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගන්න ඕනේ ක්‍රීම් වෙනකන් නෙවෙයි වතුර අඩුවෙන් දාලා සාමාන්‍යයෙන් කෑලි හිටින මට්ටමට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ පොඩියට කපාගත්තු බිල්ලුණ ටිකක්, එතකොට පොඩියට කපාගත්තු කරපිංචා, ඊට පස්සේ කොච්චි එහෙම දානවා නම් එහෙම පුළුවන්. වියලි මිරිස් කරල් ටිකක්. විශේෂම දේ තමයි සුදුලුණු. සුදුලුණු දාගන්න ඕනේ හොඳට කොටලා. හොඳට කොටලා සුදුලුණු ටිකකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ රසායනෝ ලුණු කුඩු දාගන්න ඕනේ. ඊට පස්සේ දාගන්න ඕනේ ගම්බිරිස්, කළු පහේ චුට්ටක්, වගේම කොත්තමල්ලි ටිකක්, සූදුරු ටිකක්, කැලි මිරිස් ටිකක් එහෙම දාගන්න ඕනේ. ඔය උඹලකඩ කනවා නම් කෝනිස්ස කනවා නම් මේ වෙලාවේ උඹලකඩ ටිකක් කෝනිස්ස ටිකක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ හොඳට මේ මිශ්‍රණය කලවම් කරගන්න ඕනේ. මේකට පාන් පිටි එකතු කරන්නේ නැහැ. වතුරත් හරිම අඩුවෙන් පොඩ්ඩක් පරිප්පු ඇට එහෙම හිටින විදියට හදලා සමාන කොටස් වලට බෝල කරලා වඩේක බෙදගන්න තමයි තියෙන්නේ. ගොඩාක් පැතලි කරන්නෙත් නැතුව, ගොඩාක් මහත් කරන්නෙත් නැතුව මේ විදියට අල්ල දෙපැත්තට තියලා ලස්සන හැඩයකට හදාගෙන තමයි මේ වඩේක බෙදගන්න ඕනේ. එක පැත්තක් බෙදුනට පස්සේ පරිස්සමින් අනිත් පැත්තට හරවලා අනිත් පැත්තත් හොඳට බෙදුනම තමයි මේක එළියට ගන්න ඕනේ. මේ වඩේක පොඩ්ඩක් කළු පාටයි. මොකද මේ අපි කළු පහ එකතු කරා. හැබැයි කළු පහ එකතු කළාම නිකන් කව්පි වඩේ වල එන අමුතු රසයක් මේ පරිප්පු වඩේකට එනවා. සාමාන්‍ය අපි කන කඩේ තියෙන පරිප්පු වඩේ වල එන්නේ නැති වෙනස් රසයක්. ඒ හින්දා ඔයත් බලන්න පොඩ්ඩක් එහෙම හදලා. දැන් ඉතින් උණු වඩේ හරි. දැන් ඉක්මනට ඉඟුරු ප්ලේන් ටිකක් එහෙම හදාගෙන ලුණු කෑලි ටිකකුත් උඩින් කපලා දාගෙන වැස්ස වෙලාවේ ඉඟුරු ප්ලේන් ටිකක් එක්ක තමයි මේ උණු වඩේක කන්නේ. ඇත්තටම හරිම රසයි. ඔයා අනිවාර්යයෙන්ම මේ වඩේක හදලා බලන්න. පාන් පිටි චුට්ටක්වත් එකතු කරන්නේ නැහැ. වතුරත් හරිම අඩුවෙන් තමයි එකතු කරන්නේ. ඒක තමයි මේ වඩේකේ රහස. ඉතින් ඔයත් හදලා බලන්න.